හරිද මේ ලියාගත්තද? හරිද? එතකොට අපි AC පාදයේ දිග සෙන්ටිමීටර 5යි කියලා හොයාගත්තා. පයිතගොරස් ප්‍රමේයයට අනුව නිර්වචනය වෙන්නේ මොකද්ද? ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණපාදයේ මතෙන් සමචතුරස්‍රයේ වර්ගඵලය ඉදිරි පාද දෙක මත ඇඳී සමචතුරස්‍ර වල වර්ගඵලයන්හි අයිතියට සමානයි. ඕක තමයි පයිතගොරස් ප්‍රමේය නිර්වචනය. හැබැයි ඕක ඔය විදිහට මතක තියාගන්න ඕනේ. නෑම නෑ. හරි සරලයි. ත්‍රිකෝණී ත්‍රිකෝණී දිගේගේ වර්ගය කොට දෙකේ වර්ගවල එකතුවට සමානයි. ඔච්චරයි. හරි. එතකොට මේ දේ අහනකොට මම මේක දැනගෙන ඉන්න කොහොමද යම්තර දෙයකට මේ පයිතගොරස් කියන ගණිතඥයා කොයි කාලේ වගේද හිටියේ? කොහෙද හිටියේ? ග්‍රීසියේ හිටියේ. එතකොට මේ ගණිතඥයා බිහිවුනේ ලෝකයට ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ විතර. ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ විතර. ඔන්න ඔය කාලෙදි තමයි බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ පහළ වෙන්නේ. කියන්නේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ වගේ. එතකොට පොඩි සම්බන්ධයක් සමහර ඉතිහාසඥයන් විසින් කියලා තියෙනවා. දැන් ඒක 100%ක් හරි කියලා නෑ පොතපතක. හැබැයි ඔවුන්ගේ මතයක් තියෙනවා. මෙන්න මේ බුදුරජාණන් වහන්සේ ළඟ රහතන් වහන්සේ කෙනෙක් හිටියා සුනාපරන්තේ කියලා. දේශයකින් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා රහත් භාවයටපත් වෙලා ආපහු සුනාපරන්තේ කියන දේශයට ගිහිල්ලා ධර්මයේ ප්‍රචාරය කරා කියලා. එතකොට සමහර ඉතිහාසඥයන් කියන මේ සුනාපරන්තේ කියන්නේ මේ මැද පෙරදිග කලාපයේ රටක්දෝ කියලා. හේතුව ඔය මේ බුදුරජාණන් වහන්සේ අපේ අවස්ථාවකදී කියනවා ඔන්නමා රහතන් වහන්සේ ආපහු ධර්මය ඉගෙනගෙන යද්දී ඔය සුනාපරන්තේ ඉන්නේ ටිකක් ධර්ම පුජ්‍යලියෝ නේද කියලා අහනවා. අන්න ඒ නිසා සමහර ඉතිහාසඥයන්ගේ මතයක් තියෙන මේ සුනාපරන්තේ කියලා තියෙන හැබැයි සාක්ෂි කොහෙවත් හම්බෙලා නැහැ. හැබැයි ඔහුගේ විශ්වාසයක් තියෙනවා සුනාපරන්තේ කියන්නේ මැද පෙරදිග කලාපයේ රටක්ද කියලා. ඒතකොට BC කියන්නේ මැද පෙරදිග කලාපයේ රටක්. හැබැයි අනිත් පැත්තේ ඔය පයිතගොරස් කියන ගණිතඥයා යම් කාලයක් BCෙන් වෙන් වෙලා ඇවිල්ලා තමන්ගේ දැනුම වර්ධනය කරගෙන ගිහිල්ලා නැවතත් ග්‍රීසියේ ගණිතය පිළිබඳව යම් සොයා ගැනීම කරන ගම ඒ පයිතගොරස් කියන ගණිතඥයාටම ආවේනික වූ දර්ශනයක් ඉහි කරා කියලා. එතකොට ඉතිහාසඥයන්ගේ පිළිගැනීමක් තියෙනවා මතයක් තියෙනවා සාක්ෂි නැති වුණත් සමහර විට මේ පුන්න කියන මහරහතන් වහන්සේ සහ පයිතගොරස් කියන ගණිතඥයා දෙන්නම එක්කෙනෙක් කියලා. සමහරට මේක ඇත්තක් වෙන්නත් පුළුවන් නැහැ වෙන්නත් පුළුවන්. හැබැයි මේක ඇත්තක් කියන සාක්ෂි නැහැ. ඔවුන්ගේ මතයක් තමයි තියෙන්නේ. මේ පයිතගොරස් කියන ගණිතඥයා සහ පුන්න කියන මහරහතන් වහන්සේ එක්කෙනෙක් වෙන්න ඇති කියලා මතයක් තියෙනවා. හරි. හරි අපි පාඩමට යන්න.